මම ප්‍රේ කරද්දි ෆයිට් ටයිම් ප්‍රේ කරද්දි මම අනිවාර්යෙන්ම මම දුවා අහනවා මගේ ෆයිට් එක හොඳ වෙන්න ඕනේ මම වින් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ට්‍රේනින් එක විතරයි මම කරන්නේ. හැබැයි වින් එක දෙන්නේ අල්ලා. ඒක මම 100% බිලීව් කරනවා. What's up, everybody? Senita Senanaika here at Zero Excuses. We are only a couple of weeks away from the highly anticipated Unleashed Absolute Warriors fight night. Grappling bouts, Muay Thai bouts, and MMA bouts are set to take place. And I'm here with one of the participants of the main event, Husni Ahmed from IMA. Husni, मैं और मैं कथा करना पाले नहीं आता हूँ मैं मैं कथा कर तुमको नहीं आता हूँ. Bro, පොඩ කතා කරන්න මට දැන් amateur fight WBC amateurs එකේ ඔයා ගහලා obviously ඔයා දින්න. ඔයා ඒකේ ළමා හේවා කියන fight එක final එකේ පැරද්දුවේ. ඊට පස්සේ semi finals එකේ ඩිල්ෂාන්ව පැරද්දුවා. ඔයාට ඇවිල්ලා දැන් continuous winning streak එකක් තියෙන්නේ bro. දේවින්දව කසුන් ඔයාට offer කරද්දී ඔයාගේ තිබ්බ ආව initial reaction එක මොකද්ද? දේවින්ද ගැන දැනන් හිටියද ඔයා? දේවින්ද ගැන දැනන් හිටියා මම. ඒ කියන්නේ එයා ගැන දන්නවා මම එයා ගිරිත් එක ෆයිට් කරා. එයාගේ ෆස්ට් ෆයිට් එක. එතකොට WBC amateurs එක 2000 ගිය අවුරුද්දනේ. ගිය 23 එයා ෆයිට් කරා. එතකොට මට දන්නවා එයා කවුද කියලා. හොඳ ටෙක්නිකල් ෆයිටර් කෙනෙක්. එතකොට එයාත් එක්ක ෆයිට් එකක් තියෙන කියන්නේ මට හොඳ මේ chance එකක් එයාත් එක්ක ෆයිට් කරලා බලන්න කොහොමද කියලා. එයා ගිරිව පැරද්දුවා. ඒ කියන්නේ මට හොඳ ටෙක්නිකල් ෆයිට් එකක් යන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව් කියන්නේ ඔයාගේ weight class එකේ අපි Muay Thai fight කරන කට්ටිය ගත්තොත් ගොඩ දෙනෙක් නැහැ. අපි maximum ගත්තොත් 6 දෙනෙක් වගේ තමයි ගන්න පුළුවන්. You know, then obviously Gavin, Giri, all the Vanquish guys, and you know Devinda from Black Panther. Devinda Villa, again, you can't in my opinion, like you can't underestimate him. You know, he's actually, when he fought Giri, it was a very competitive fight. But you know, he came out on top. Oh, a fight එක දැක්කද? ඔව් මම පොඩ්ඩක් දැක්කා. ඒ කියන්නේ අර ඒ තැනදී මට මම පොඩි වැඩකට හිටියා. හැබැයි එයාගේ ෆයිට් එක මම දැක්කා. එයා හොඳ ෆයිටර් කෙනෙක්. හැබැයි මම එයාව අන්ඩර්ස්ටිමේට් කරන්නේ නැහැ. ඇත්තටම මගේ ඔපොනන්ට්ස්ලා කාවවත් මම අන්ඩර්ස්ටිමේට් කරන්නේ නැහැ. එයා වීක් එහෙම නැහැ. මම බලන්නේ මාවම තමයි එයාගෙන් බලන්නේ. ඒ කියන්නේ මං වගේම කෙනෙක් තමයි මගේ ඉස්සරහින් ඉන්නේ කියලා තමයි මම බලන්නේ. එතකොට මම හොඳටම ට්‍රේනින් කරනවා මේ ෆයිට් එක වෙනුවෙන්. බ්‍රෝ අපි ඔයාගේ WBC amateurs performance එක ගැන කතා කරමු. ඔයාට semi finals වලදී ඩිල්ෂාන්, ඊට පස්සේ ෆයිනල්ස් වලත් හොඳ ඔපොනන්ට් කෙනෙක් හිටියා. ඒත් ෆයිනල්ස් එක ඔයා ඇවිල්ලා කෝනර් එකට අරගෙන නීස් දීලා නීස් වලින්ම තමයි ඒ ෆයිට් එක ගොඩක්ම දින්නවා. Was that the game plan coming into WBC amateurs? මං WBC amateur ඒ කියන්නේ දිල්ෂාන් මගේ 2023 එයාගේ මගේ ෆයිනල් ඔපොනන්ට්. ඒ කියන්නේ 23 මං ෆයිනල් එකේ ගහනකොට දිල්ෂාන් එක ෆයිට් කරේ. Oh, so it was a rematch that happened couple of days ago. ඔව් ඒක රීමැච් එකක් වගේ තමයි. එයා 71 එකට සෙල්ලම් කරා. එතකොට දිල්ෂාන් එක හොඳ ටෆ් ෆයිට් එකක් තිබ්බා. ඊට පස්සේ මගේ ෆයිනල් ඔපොනන්ට් එයාත් හොඳ ෆයිටර් කෙනෙක්. එයා 2022 ප්‍රෝ එක ගහලා තියෙනවා WBC. එතකොට මං හිතුවා හොඳ ෆයිට් එකක් දෙයි කියලා. එතකොට මට එයාත් එක්ක ෆයිට් කරනකොට මට තේරුණා එයා ක්ලින්ච් වල වීක් කියලා. එතකොට මං ක්ලින්ච් එක යූස් කරා. Husni, you know, every time you perform, bro, you step up your game. It's always a pleasure watching you fight. Like, how do you get this strength, bro? Imagine you're training every day in the gym. ඔව් මම හැමදාම ට්‍රේනින් කරනවා. ඒ කියන්නේ සතියේ සෙෂන්ස් 12ක් විතර ට්‍රේනින් කරනවා. ඒ කියන්නේ 10 ඉඳන් 12ක් වෙනකම්. එතකොට දවසක් රෙස්ට් කරනවා. එතකොට මං මගේ ඔපොනන්ට්ව කවදාවත් මං වීක් කියලා හිතන්නේ නැහැ. ඒ වගේම තමයි මගේ ෆයිට් එක මං ලේසියට ගන්න. ඒ කියන්නේ ඊසි වින් එකක් ගන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. හොඳ ටෆ් ෆයිට් එකක් දීලා තමයි මට වින් එක ඕනේ. මං හිතන්නේ මගේ වින් එක මට ප්ලැෂර් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මට නිකන් අර ලේසියෙන් දින්න කියලා මට හිතන්න ඕනේ. ඒ කියන්නේ එයා මම ෆයිට් කරනකොට මගේ ෆයිට් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මං අවුරුදු 10ට පස්සේ හරි මං ඒ ෆයිට් එක දැක්කම මං හොඳ ට්‍රේනින් කරලා තියෙනවා කියලා ඒ මයින්ඩ්සෙට් එක මට එන්න ඕනේ. ඒ හින්දා මං කාවුත් අන්ඩර්ස්ටිමේට් කරන්න මගේ ඔපොනන්ට්ස්ලා මං හිතන්නේ හොඳ ෆයිටර්ස් කියලා. ඒ වගේම තමයි මම ට්‍රේනින් කරද්දිත් මං මගේ ට්‍රේනින් එකට එක්ස්කියුස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අද අමාරු ඒ එක්ස්කියුස් දෙන්න රීසන් දෙන්නේ නැහැ. මං ට්‍රේනින් එක හරියටම කරනවා. Gym එකේ ඉන්න වෙලාවේ every drill, every combination or fight එක ගැන හිතලා තමයි කරන්නේ. ඔව් ඒ කියන්නේ මං අයිඩියා එකක් ගන්න ඕනේ කොහොමද ෆයිට් කරන්නේ කියලා. එතකොට ෆයිට් ප්ලෑන් එකක් මට තියෙනවා. එතකොට මගේ ඔපොනන්ට්ව බලලා තමයි මං ෆයිට් ප්ලෑන් එක හදන්නේ. හැබැයි මං ට්‍රේනින් කරද්දී
හොඳටම ෆයිට් ප්ලෑන් එක හිතලා තමයි මම ෆයිට් ට්‍රේනින් කරන්නේ. මගේ මාස්ටර්ත් එහෙම තමයි. එයාත් අර ටෙක්නික්ස් කියලා දෙනවා. එතකොට මගේ ටෙක්නිකල් ඇරර්ස් තියෙනවා ඒවා හදනවා. ඒ ඔක්කොම මම ජිම් එකේ ට්‍රේනින් කරද්දී ඒක බලලා හදලා තමයි මම රින් එකට නගින්නේ. දැන් අර්ෆත්තුයි ඔයයි ආදල්ලුයි තමයි අතර IMA එකේ ඉන්න টপ ස්ටුඩන්ට්ස්ලා. හැබැයි දැන් මට තේරෙන විදිහට ඔයා ඒගොල්ලන්ට බාලයිනේ කොට. ඔව් බාලයි. බාලයි වුණාට දැන් ඔයා ඇවිල්ලා ඇත්තටම නැගගෙනවා bro because when you fight bro it's most of the time it's total domination. ඔයා ඇවිල්ලා ඊලාෆ් පෙරද්දුවා ඒකත් ඇවිල්ලා total domination. Do you just plan on dominating or does that just happen? ඒක නම් අල්ලාහගේ අතේ තියෙන්නේ. ඒක නම් මට කියන්න බෑ කොහොමද කියලා. හැබැයි මම ප්‍රේ කරද්දී ෆයිට් ටයිම් ප්‍රේ කරද්දී මම අනිවාර්යෙන්ම මම දුවා අහනවා මගේ ෆයිට් එක හොඳ වෙන්න ඕනේ මම වින් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ට්‍රේනින් එක විතරයි මම කරන්නේ. හැබැයි වින් එක දෙන්නේ අල්ලාහ්. ඒක මම 100% බිලීව් කරනවා. ඒ වින් එක දුන්නේ අල්ලාහ් කියලා. හැබැයි මම 100% ට්‍රේනින් කරනවා. මම ට්‍රේනින් එකට එක්ස්කියුස් දෙන්නේ නැහැ. Habib like mentality bro that is exactly. Hosni, it's always a pleasure much. I think that you are one of the best, if not the best in your weight class. You are the current reigning defending WBC champion. Obviously, the winner of this bout is considered the best if you think about it. Now, I know I will have me. Devindraගෙන් එහා බලන්න overlook කරන්න ඕනේ නැහැ. දේවින්ද්‍ර තියනවා හොඳ opponent කෙනෙක් හැටි එයා ඉන්නේ. ඒ fight එකෙන් පස්සේ bro it's දැන් ඔයාලා ලංකාවේ opponents ලා කීප දෙනෙක් ඉන්නවා. ගොඩාක් නෑ කීප දෙනෙක් ඉන්නවා. ඔයා just මේ ලංකාවේ ඉඳගෙනම fight කරන්නද idea එක පිටරට යන්නද idea එක එන opportunities අනුවද? ඔයාගේ because bro ඔයාගේ පට්ට potential එකක් තියෙනවා. ඔයාට වයස අවුරුදු 24යි 22යි. 22යි. Bro so many pro fights, so many amateur fights. What do you want to do after this fight bro? ඉන්ෂාල්ලා මම try කරනවා පිටරට යන්න. ඒ කියන්නේ fights කරන්න. හැබැයි මම ඉගෙන ගන්න මම ඉන්නේ. එතකොට මට What are you learning, studying bro? මම ස්පෝර්ට්ස් සයන්ස් මැනේජ්මන්ට් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කරලා තියෙනවා. ඩිග්‍රී එකට try කරනවා top up ඩිග්‍රී එකට. එතකොට ඒකත් එක්කම තමයි මම ට්‍රේනින් කරන්නේ. මේ ඩිග්‍රී එක කම්ප්ලීට් වුණාට පස්සේ ඉන්ෂාල්ලා මම රට යන්න ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි ෆයිට් කරන්න වැඩකට නෙවෙයි මේ ෆයිට් කරන්න ඕනේ කියලා මයින්ඩ් සෙට් එකක් තියෙනවා. බලමු ඉන්ෂාල්ලා. Bro, it's always a pleasure talking to you, Macha. You are the man, bro. You are the man. Husni Ahmed, ladies and gentlemen.